සුබ දවසක් යාළුවෝ හැමෝටම MC Tech and D YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම කියන්න අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා අපේ නාලිකාවත් එක දිගට රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම අද අපි මුලින් වීඩියෝ එකක් විදිහට මුල්ම වීඩියෝ එක විදිහට මම ZK MT21 මේ මොඩල් එකේ මිනි ඇම්ප්ලිෆයර් එකක් ගැන හැඳින්වීමක් සහ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මිලදී ගන්න විස්තරයක් තමයි අද මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ. මේ තමයි ඇම්ප්ලිෆයර් එකේ එන බොක්ස් එක. මේකේ සියලුම පාර්ට්ස් වෙන වෙනම එන්නේ වෙනම පැක් කරලා. ඒ කියන්නේ මදර් බෝඩ් එක වෙනම, ඒ වගේම ටූල් සෙට් එකක් එනවා වෙනම, ඒ වගේම මේ දෙපැත්තේ සයිවි කරන ප්ලේට් දෙක වෙනම තමයි අපිට එන්නේ. මේ ඔයාලට දකින්න පුළුවන් මේ තියෙන්නේ අපිට එන ඒ ටූල් සෙට් එකට තියෙන කලමනා ටික. ඒකේ නොබ් 6ක් එනවා. ඒ වගේම පවර් දෙන්න DC 12 වෝල්ට් ජැක් එකක්, ඒ වගේම ස්ක්‍රූ එකක් එනවා. තියෙන ඇනවලට හරියන විදිහට තමයි ඒ කලමනා ටික එවලා තියෙන්නේ. මේ තියෙන්නේ වාට දැන් දකින්න පුළුවන් මේ තියෙන්නේ ඇම්ප්ලිෆයර් එක. අපිට මේක එනකොට එන්නේ පාර්ට්ස් ටික වෙන වෙනම අපි ඒවා ෆිට කර ගන්න ඕන. මේ තියෙන දෙපැත්තේ පියන් දෙක ඇම්ප්ලිෆයර් එකේ මදර් බෝඩ් එක ආරක්ෂා වෙන ඒ දෙපැත්තේ පියන් දෙක තමයි මේ තියෙන්නේ. මේකේ ඇත්තටම කිව්වොත් මේක මම මගේ නිවසෙත් පාවිච්චි කරන ඇම්ප්ලිෆයර් එකක්. මේකේ ක්වොලිටිය දන්නේ මේකේ පාවිච්චි කරපු කෙනා විතරයි. ඒ තරම් ක්වොලිටියක් තියෙනවා මේකේ. හම් එකක්වත් නැහැ. ඒ කියන්නේ මේ සවුන්ඩ් එක ඒ තරම් ක්ලියර් තියෙන අපේ ලෝ බජට් එකට සෙට් වෙන ඇම්ප්ලිෆයර් එකක් කිව්වොත් නිවැරදි. මේ දැන් දකින්නවා ඒ අපිට ඒ එවල තියෙන කලමනා සෙට් එකේ එන ටික. ඒ වගේම මේ තමයි ටූල් ලොග් එක. මේකෙන් වාට මේක ෆිට කරගන්න ආකාරය ගැන විස්තරයක්, සම්පූර්ණ විස්තරය මේකට ඇතුළත් කරලා පත්‍රිකාවක් තමයි තියෙන්නේ. මේ ඇම්ප්ලිෆයර් එකේ ගැන කිව්වොත් අපිට નિયમિત වෝල්ට් ප්‍රමාණය උපරිමම ප්‍රමාණයම નિયમિત වෝල්ට් ප්‍රමාණය දුන්නොත් සවුන්ඩ් එකේ ක්ලියර් ගතිය සහ ඒ පවර් එක සුපිරියටම එන ඇම්ප් එකක්. මේක මේ විදිහට මේ ඇම්ප්ලිෆයර් එකේ බෝඩ් එකත් ආරක්ෂා වෙන පරිදි තමයි සෙල අපිට මේවා ඩිලිවර් කරලා තියෙන්නේ. මේ දැන් ඔයාලා දකින්නේ බෝඩ් එක මේ ආකාරයට. මේ දැන් ඔයා දකින්නේ ඇම්ප්ලිෆයර් එකේ මදර් බෝඩ් එක. මේකේ ඔයාලට පැහැදිලිවම පේන්න තියෙනවා ඒ හීට් සිංක් එක. මේකේ හීට් එක පැය ගාණක් දාලා තිබුණා. හීට් එකෙන් ඒ කියන්නේ ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට පෑන් එකක් අවශ්‍යත් නැහැ. මේ තියෙන්නේ ඔයා දැන් දකින්නේ මේ මම ගෙදර පුජ්‍යලිකව පාවිච්චි කරන ඇම්ප්ලිෆයර් එක. මේ විදිහට තමයි ඔයා සෙම්බල් කරගන්න ඕන. මේ දකින්නවා මුලින්ම දැක්කේ මේන් වොලියම් එක, ඊළඟට බේස්, ඊළඟට ට්‍රිබල්, ඊළඟට තියෙන්නේ සබ් වූෆර් එකේ වොලියම් එකයි ෆ්‍රීකවන්සි එක සෙට් කරන නොබ් එකයි. ඒ දෙකකින් තමයි සබ් වූෆර් එකේ බේස් එක අඩු වැඩි කරන්න පුළුවන්. එතකොට වොලියම් එකෙන් බේස් ප්‍රමාණය අඩු කරන්න පුළුවන් ඒ සබ් එකේ වොලියම් එකේ. අනිත් පැත්තේ තිබිච්ච ඒවා නෝමල් ස්පීකර් වලට දෙන්න පුළුවන්. එතකොට මේ දකින්නවා එක පැත්තක තිබෙනවා සබ් එකට දෙන්න සබ් එකට බපල් වලට යන්න ඕන වයර් ටික යන්න ඕන විදිහ සෙට් කරන්න ඕන තැන. ඒ වගේම මේකට
ඕඩියෝ ජැක් එකක් ගහලා ෆෝන් එක සම්බන්ධ කරලා සින්දු අහන්නත් පුළුවන්. ඒ වගේම මේකට 12යි වෝල්ට් 24යි වෝල්ට් අතර තමයි පව එක දෙන්න ඕන. මේවා දැන් දකින්නේ මං ගෙදර පුද්ගලිකව පාවිච්චි කරන ඒ මිනි ඇම්ප්ලිෆයර් එක සෙට් කරලා තියෙන බබල් ටික. මේ ඔක්කොම මම සෙටප් කරලා තියෙන්නේ මේ පොඩි ඇම්ප් එකට. මේ වගේ ප්‍රමාණයක් දෙන්න පුළුවන් කියලා ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද කියලා හිතන්න. මීට වැඩිය ලොකු ස්පීකර් වලට වුණත් මේ ඇම්ප්ලිෆයර් එක දෙන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැනගත්තා යාළුවෝ හැමෝම. මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගට රැඳිලා ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.